අදාරගෙන ආවා මේ දිනවලත් බහුලව අපිට ඇසෙන්න ලැබෙන තවත් එක් සිද්ධිය සම්බන්ධ දැනුවත් කරන්න මේක ඇවිල්ලා ATM මැෂින් ආශ්‍රිතව ATM මන්ත්‍ර ආශ්‍රිතව සිදුවෙන වංචාවක් අපිට ATM මැෂින් එකක් ගාව පිටියොත් දිනක් 10ක් 15ක් ඕන තරම් වයසක මිනිස්සු ඇවිල්ලා අපිට කාඩ් එක දීලා කියනවා මේක දාලා සල්ලි මට රුපියල් 5000 10000ක් අරන් දෙන්න කියලා කියන අවස්ථාව පින්නම්කෙත් දීලා එහෙම කියන අවස්ථාව ඕන තරම් තියෙනවා. එතකොට අපි කරන්නේ අපි කරන්නේ උදව්වක් විදියට ඒ තැනතර මේ සල්ලි අරන් දීම සිදු කරනවා. ඒ තැනතර සල්ලි හරි මගේ කාඩ් එකත් හරි බෑග් එකට දාගත්ත ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා බැලුවම එදා හවස හෝ පහවදා බැලුවම ෆෝන් එක බැලුවම මැසේජ් එනවා එක්ක ඊට ඉස්සරහ දිනකට ගිහිල්ලා පස්සේ කාඩ් එක දාලා සල්ලි ගන්න බැලුවම වෙන අවස්ථාවක එක්ක account එකේ සල්ලි නැහැ එක්ක මැසේජ් එකට ෆෝන් එකට මැසේජ් එනවා සල්ලි අඩු වුණා සල්ලි ගත්තා මෙච්චර ගත්තා කියලා ඊට පස්සේ අපිට අග්ගල කරන්නේ බෑග් එකේ බලනවා කාඩ් එක තියෙනවා කියලා කාඩ් එක අස්ථානගත වෙලා නැහැ කාඩ් එක තියෙනවා කාඩ් එකේ පාට හරි බැංකුව හරි ඒ විස්තර ටික හරි නමුත් අනිත් පැත්ත බැලුවම කාඩ් එකේ අපේ අක්ෂර නෙමෙයි තියෙන්නේ දැනත් අස්සන මොකද්ද වෙලා තියෙන්නේ අපි අර ඊයේ දිනේ සල්ලි ගත්ත බැංකුවෙන් අපි එතන ඉදපු තැනත් එක්ක උදව් ගත්තා එතකොට ඒ උදව් ගත්ත තැනත්තා කාඩ් එක මාරු කරලා තමයි දීලා තියෙන්නේ අපිට අපේ කාඩ් එක නෙමෙයි දීලා තියෙන්නේ ඉතින් මොකද්ද මේක වෙන්නේ මේ වගේ වංචනික පුද්ගලයෝ මේ වංචාවට පෙර සූදානම්ව ATM කාඩ් 10ක් 12ක් අරගෙන ඇවිල්ලා තමයි බැංකු ගාව ස්ථානගත වෙලා ඉන්නේ අර වයසක මිනිස්සු ඒ වගේ මිනිස්සු කොටු කරගන්න අදහසින් ස්ථානගත වෙලා ඉන්නවා. එයාලා මිනිස්සුන් උදව් කිරීමට අභිලාෂයෙන් වගේ ඇවිල්ලා එහෙම ඉඳලා මේ සල්ලි ටික අරන් දීලා ATM කාඩ් එක නැවත දීමේදී සූක්ෂමව එම වර්ණයේම සතු කාඩ් එකක් නැවත අර තැනත්තට නිකුත් කරනවා. ලබා දෙනවා. ඊට පස්සේ ඉතින් මේ දේවල් වෙන්න කලින් දැනුවත් කරන්නේ මේ දේවල් දැනුවත් වෙන්න මේ දේවල් වලට අහු වෙන්න එපා. ATM මැෂින් එක ක්‍රියා කරන්න දන්නේ නැත්නම් බැංකු නිලධාරීන්ගේ සහාය ගන්න උදව් ගන්න OTP අංක PIN අංක බැංකු කාඩ් විස්තර මේ දේවල් බාහිර පාර්ශ්වයන් තොරතුරු ලබා දීම කරන්න එපා තවත් කෙනෙක්ට මේ වගේ දේවල් කරදර විපතකටපත් වෙන්න කලින් දැනුවත් කරන්න පණිවිඩය බෙදා හරින්න තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න ස්තුතියි